ඔකේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමදෙනාටම. ඔයගොල්ලෝ මේක තුලින් ඔන්ලයින් පන්තියත් එක්ක අද මම අතරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් දෙයක්. මේ වීඩියෝ සීරීස් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුංචි concept එකක් අරගෙන ඒක පොඩ්ඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සීරීස් එකෙන්. මේක අතරම මේ කියන්නේ අපේ chemistry physics maths ඒ වගේ subject වලට අදාළ නෙවෙයි general topic එකක් අරගෙන ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අතරම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම atomic habits කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන කොහොමද අපේ ජීවිතේට ඒක අපි පාවිච්චි කරන්නේ අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න. atomic habits කියන එක ඔයා ඇතරම ඒ කියන්නේ ඔයා මේ වෙනකොට කරනවත් ඇති පාවිච්චි කරනවත් ඇති ඒ වගේම අහලත් ඇති. atomic habits කියන්නේ මොකක් හරි කියන්නේ පොඩි දේවල් පුංචි ඒ කියන්නේ මොකක් හරි දෙයක් පොඩියට හැම ඒ කියන්නේ පොඩියට පටන් අර ගන්න එක තමයි අතරම atomic habits කියන්නේ. ඒ කියන්නේ අර අපේ දිනදා ජීවිතයේ තියෙන වැඩ කටයුතු මොකක් හරි දෙයක් තියෙනවා නම් අමාරු දෙයක් හරි මොකක් හරි අපි අකමැති දෙයක් තියෙනවා නම් ඒක අතරම අපි පොඩියට පටන් අරගෙන ඒකට වැඩි ફોකස් එකක් දෙන එක තමයි අතරම atomic habits කියන්නේ. ඒක අතරම ඔයා ඒ කියන්නේ වචනේ තේරුමෙන්ම ඒක තේරෙනවා atomic habits. ඒ කියන්නේ පුංචි අපේ පුරුදු තමයි අතරම අපි ගැන කතා කරන්නේ. මේක ලොකු බලපෑමක් කරන්න පුළුවන් දෙයක්. අපේ කියන්නේ එදිනදා ජීවිතේ වැඩවලට මේක ගැන පොතක් තියෙනවා. ඔයගොල්ලෝ පොත කියවලා නැත්තම් අහලා නැත්තම් ඔයා YouTube එකේ තියෙන අතරම එකේ ඔඩියෝ එක ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. ඒ වගේම පොත අරගෙන කියවන්නත් පුළුවන්. ඒක හොඳ පොතක් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් නම් ගොඩක් වැදගත් පොතක්. ලොකු වෙනසක් කරන්න පුළුවන් ජීවිතේ ඔයා ඒකේ තියෙන කියන්නේ දේවල් පුහුණු කරනවා නම්. මම කියනනම් අතන මොකක්ද කරන්න මොන වගේ දෙයක්ද එකෙන් කතා කරන්න කියලා. ඔයා හිතන්න ඔයාට මොකක් හරි දෙයක් පටන් ගන්න ඕනි. හැබැයි ඔයාට ඒක ඔයාට කම්මැලි හරි ඔයා අකමැති හරි ඒ කියලා හිතන්න ඔයා පුරුදු වෙන්න try කරනවා ගිටාර් හරි පියානෝ හරි පුරුදු වෙන්න ඔයා ආසයි. හැබැයි ඔයා කම්මැලි ඒ දේ කරන්න කියලා හිතන්නකෝ. ඕක ඔයාට පුළුවන් ඇතරම ඔයා දවසකට සාමාන්‍ය විනාඩි 2ක් වගේ හැම දවසෙම හරි සතියකට සැරයක් හරි විනාඩි 2ක් හරි විනාඩි 5ක් වැඩි වෙලාවක් නේ අපි පැය භාගයක් කරන්න යන්නේ නැහැ මේ දේ. විනාඩි 2ක් හරි 5ක් හරි පුංචි වෙලාවක් අපි ඒ කියන්නේ මේ දේ මිඩංගු කරනවා. ඔය හිතන්න අපි පියානෝ ඉගෙන ගන්නවා කියලා පියානෝ ඉගෙන ගන්නවානේ අපි විනාඩි 2ක් හරි 5ක් හරි එක දවසකට අපි වැය කරලි වෙලා අපි ඒක පොඩ්ඩක් ප්ලේ කරනවා පියානෝ එක. මුලින් අපි කියන්නේ මාසයක් විතර යනකම් එහෙම පොඩියට විනාඩි 2-3 අරගෙන අපි මේක පුරුදු වෙනවා. සමහරලාට එක කෝඩ් එකක් වෙන්න ඇති ඉගෙන ගන්න. ප්‍රැක්ටිස් කරන්න ඒක හොඳටම ඇති. එහෙම ඔයාර ඒ කියන්නේ පුංචියට පටන්ගෙන පොඩි ඒ කියන්නේ පොඩි අපි අතරම අර ඒ කියන්නේ අර ගොඩාක් පැය ගණන් නාස්ති කරලා අපි මේ දේ කරන්න යන්නේ නැහැ. අපිට ඒ කියන්නේ ආසාව ඇති කර ගන්න ඕනි මේකට. ඒක නිසා තමයි අපි මේ දේ කරන්නේ. ඔයා එහෙම සතියට හරි දවසට හරි පොඩි වෙලාවක් මිඩංගු කරලා ඒ දේ පටන් ගත්තොත් ඔයා ටික දවසක් යනකොට ඔයා ගොඩක් වෙලාවක් වැය කරලා තියෙනවා. ඔයා දවස් වශයෙන් ගත්තොත් එහෙම. ඒ කියන්නේ එක දිගටම ප්‍රැක්ටිස් කරනවා. ඔයා ගොඩක් වෙලාවක් නෙවෙයි පුංචි වෙලාවක්. හැබැයි ඕක මෙහෙමත් කරන්න ඕනි. ඔයා හිතන්නකෝ දැන් ඔයාගේ ඕගන් එක ඔයා පියානෝ එක ඔයාගේ තියෙන්නේ ගොඩක් දුරින්. ඒ කියන්නේ ඔයාගේ නිදන කාමරේ හරි කොහේ හරි එන කියන්නේ පේන්නේ නැති තැනක තියෙන්නේ. ඔයාට ඕක මේ ඒ කියන්නේ ඔයා අමුතුවෙන් යන්නත් ඕනි ඒක හොයාගෙන ඒක ප්ලේ කරන්න. එහෙම නෙවෙයි ඔයාට ඕක ගොඩක් වෙලාවට ඇස ගැසෙන තැනක තියන්න. එතකොට ඔයා යන ගමන් ඔය කාලය අරගෙන නිකන් ඔයා පොඩි වෙලාවක් ඉඳගෙන ඒක ප්‍රැක්ටිස් කරලා යන්න පුළුවන්. එහෙම අර ඔයාගේ ඇස් වලටත් පේන්න ඕනි ඒක කොහේ හරි හැම වෙලාවෙම ඇස ගැරෙන තැනක තියන්න. එතකොට ලේසි ඔය වැඩේ කරන්න. මම ඕක ඇත්තටම අත්හදා බලලා තියෙනවා. මට ගොඩක් උමනාවක් තිබුණා මේ
DSLR එකකින් ෆොටෝ ගන්න පුරුදු වෙන්න. මම ඕක ඇත්තටම කැමරා එකකුත් ගත්තා. මට අවුරුදු 3ක් 4ක් විතර යනකම් මම කැමරා එක ආසාවට ගත්තේ. වුණාට මට ෆොටෝ ගන්න බෑ අවුරුදු 4ක් විතර යනකම් බැරි වුණා අතන. මම ඕක බෑග් එක දාලා ඒ කියන්නේ හිතන වෙලාවක අරගෙන try කරනවා. ඒත් මට පුරුදු වෙන්න බැරි වුණා. මම දන්නේ නැහැ settings හදා ගන්නත් බෑ. ඔටෝමැටික් සමහරලාට මාක් හරි trip එකක් හරි යනවා නම් ඔටෝමැටික් දාලා අපි ෆොටෝ එක ගන්නවා. ඒ සමහරලාට මට අවශ්‍ය විදිහට ෆොටෝ එක ගන්නත් බෑ. ඕක දැන් මම කරපු වැඩේ මොකද්ද මම කරේ මම කැමරා එක ගත්තා අතන ඕක උනේ අතරම ඒ කියන්නේ අවුරුදු 4 කට පස්සේ කැමරා එක අරගෙන අතල් අරගෙන කැමරා එක මම ඒ කියන්නේ මට පේන තැනකින් මං තියලා තිබ්බා හැමතිස්සෙම මට ඒ කියන්නේ මං කාමරේට ආවත් මට හැමතිස්සෙම පේන තැනකින් එතකොට මං කරේ අරගෙන මං ඕක දවසකට සාමාන්‍ය එතකොට මට කැමරා එක පේනවා හැම වෙලාවෙම වගේ මං එන වෙලාව හැම වෙලාවෙම වගේ පේනවා එතකොට මං අර ඒ කැමරා එක මං පේන නිසා මං කරේ හැම දවසෙම වගේ විනාඩි 2ක් 3ක් අරගෙන ෆොටෝ එකක් ගන්න try කරනවා. හැබැයි ගන්න ගමන් මං කරන්නේ මම අර ඒ කියන්නේ settings එහෙම මං ඒ කියන්නේ manual settings හදා ගන්න පුළුවන් වෙන විදිහට මම ඒ කියන්නේ try කරනවා ඒවා. ඒ කියන්නේ මම ගොඩාක් වෙලාවක් ගන්න නැහැ. පැය ගණන් මං ගන්න නැහැ. විනාඩි 2ක් 3ක් 5ක් වගේ එහෙම අරගෙන තමයි මං මේ දේ කරන්නේ හැම දවසෙම. මට ඇත්තට මොක මාසයක් දෙකක් වගේ කරනකොට එක දිගටම මට ඇත්තට manually settings හදලා ඉවරලා මට ෆොටෝ ගන්න පුළුවන්කම පුළුවන් වුණා. ඇත්තට මට ඒ කියන්නේ හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වගේ විදිහට ෆොටෝ ගන්න බෑ. ඒ වුණාට මට සාමාන්‍යයෙන් මට ඒ කියන්නේ මොකක් ඒ කියන්නේ මට අර ඉස්සර තිබුණාට වඩා හොඳට ෆොටෝ එක ගන්න පුළුවන්කමක් ඇතිවෙනවා. ඕක ඒක තමයි අතරම ඔය Atomic Habits කියන එකේ ලොකුම වාසිය. ඔයා හිතන්නකෝ තව එකක් ඔයා වතුර බොන්න හරි කම්මැලි කියලා හිතන්නකෝ. ඕකත් ඔයාට පුළුවන් මේ ඒ කියන්නේ ඔයාට වතුර ඒ කියන්නේ කම්මැලි කියන්නේ වතුර එක හොයාගෙන යන්න ඕනේ ඔයාට බොන්න. එහෙම නෙවෙයි. එහෙම නම් ඔයා මේ ක්‍රමේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාට ඇස ගෑහෙන තැනක තියලා තියන්න වතුර බෝතල්. ඊට පස්සේ ඒක ඔයාට පුළුවන් මේ ඒ අර ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ඒ කියන්නේ ඔය යන ගමන් වුණා වතුර බෝතලේ අරගෙන බොන්න පුළුවන් නේ. එහෙමගේ ඒ වගේ ඔයාට පුළුවන් මේ දේ ප්‍රැක්ටිස් කරන්න. තව එකක් ඔයා හිතන්න ඔයා සමහරලාට පළතුරු ගෙනල්ලා ඉවර ෆ්‍රිජ් එකේ දාලා තියෙන ඕක කුණු වෙලා යනවා. තව ටිකකට විතර පස්සේ තමයි ඔයා ඕක මේ ගන්න යන්නේ. ඒ කියන්නේ ෆ්‍රිජ් එක ඇරියොත් එහෙම සමහරලාට ඒක තියෙන අර පල්ලෙහාම ඒතර හොයා ගන්නත් බෑ. ඒක මතක් වුණොත් විතරයි ඔයා ගිහින් කන්නේ. එහෙම මේ බලනකොට සමහරලාට ඊළඟ සතියේ කඩේ යන්න යනකොට ඔයා ඕක නරක් වෙලා. ඒ වගේ වෙනවනේ. එහෙම ඕක ඇත්තටම ඕකත් ඔයාට පුළුවන් මේ අර ඒ කියන්නේ ඔයාට පුළුවන් ඕක පේන තැනක කාමරේ සාලේ හරි කමන්නේ පේන තැනක තියලා තියන්න ලස්සනට තියන්න. එතකොට ඔයාට ඒක අර දකින්න වෙලාවට එහෙනම් හරි මං දැන් ඒ කියන්නේ අනේන ගමන් වුණත් ඔයාට අරගෙන කන්න පුළුවන් නේ. අන්න ඒ වගේ ඔයාට ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔය Atomic Habits එක. ඕක ඇත්තටම ඔයා මොන හරි ඒ කියන්නේ අපි හිතමුකෝ අධ්‍යාපන කටයුතු වලට යොදා ගන්නවා කියලා ඔයා ඉගෙන ගන්න ඕනේ ඔයාට ඔයා මොන හරි ඒ කියන්නේ අලුත් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා කියලා ඔයා මැත්ස් හරි කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි මොන හරි වෙනස ඕන සබ්ජෙක්ට් එකක් හරි ඉගෙන ගන්න ඕනේ කියලා හිතන්න ඔයා පුංචි වෙලාවක් මිඩංගු කරන්න. ඒ කියන්නේ මුලින් ඔයාට දැන් එක්සෑම් එකකට එහෙම මාන්ස් වෙනවා නම් ඕක මේ වැඩේ ඒ කියන්නේ විනාඩි 2ක් විතර කරලා හරියන්නේ නැහැ. මං කියන්නේ ආසාව ඇති කරගන්න මුලින් විනාඩි 5ක් වගේ පාවිච්චි කරලා ඔයා ඒ කියන්නේ පොඩි ගණන් හදලා හරි පොඩි ප්‍රශ්න හරි කරලා නැත්නම් පොඩ්ඩක් විනාඩි 2-3ක් හරි කියවලා ඔයාගේ ආසාව ඇති කරගන්න. ඊට පස්සේ ඔයා ටිකක් සීරියස් අරගෙන ඔයාට මේ ඕක ඒ කියන්නේ වැඩි වෙලාවක් අරගෙන මේවා කරන්න පුළුවන්. අර මුල් ටික ඔයාට ආසාව ඇති කරගන්න තමයි ඔය Atomic Habits කියන එක ගොඩක් වැදගත් වෙන්නේ. ඒක ඇත්තටම ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඕක මේ කියන්නේ අත්හදා බලලා තිනවා ගොඩක් කට්ටිය ගොඩක් විදි සාර්ථක වෙලා තිනවා. මාරම ඉෆෙක්ටිව් මෙතඩ් එකක්. ඒක ඔයා පුළුවන් නම් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ වගේම ප්‍රැක්ටිස් කරලා ඉවරලා ඔයා පුළුවන් නම් ඒ කියන්නේ අර ඔයාලා දකින අත්දැකීම් ලබන අත්දැකීම් පුළුවන් නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මම තව ඒ කියන්නේ ඕ වගේ concept තව ඉස්සරහට ඉදිරිපත් කරන්නම් මේ වීඩියෝ සීරීස් එකෙන්. එහෙනම් ගිහින් එන්නම් ඔයගොල්ලන්ට සුබ දවසක්.